හෙලනොත් ගෙදර නැති එකේ මම පුංචි බිස්නස් එකක් පටන් ගත්තා. හරි. ये बोतल पत्थर අද මල් පැල. හෙට වෙනකොට අංකල් ගේ තියෙන බඩු මුට්ටු තිබුණයි. ඉතින් උඹට මොකද? සනා මයිකා මයි පෙට්‍රල් මයි ඩ්‍රයිවිං මයි රෝඩ්. සනා ණයට කහින්න නැතුව ප්ලීස් ගෝ. මේ මල්සිරියට කිරි හදලා දෙන්න බැරි වුණා. මල්සිරි එන්ජොයි මල්සිරි අනේ කුක්කු පැටියෝ වරෙන් උඹට මං කුක්කු හදලා දෙන්න බලු කුක්කෝ. මල්සිරි කුක්කා බලු කුක්කෝ. ඉඳ එන්ජොයි. මල්සිරි Good morning Tania. Good morning Mr. Sam. කොහොමද ඉතින්? අනේ අපි නම් ඉතින් ඕගොල්ලන්ගේ පිටින් අපේ වියදමෙන් ජීවත් වෙනවා. මේ ටිකේ මං හරි සන්තෝෂෙන් ඉන්නේ. මොකද අපේ හෙලන් ගෙදර නෑනේ. හරියට නිකන් අප්පලයක් ගෙවිලා ඉවර වුණා වගේ සතුටුයි. අයි මිසස් හෙලන් කොහෙ ගිහිල්ලාද? අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ එකට පොඩි කරදරයක්. ඉතින් හෙලන් එහෙ ගියා ඒගොල්ලන්ගේ දුක තුනී කරන්න කියලා. හෙලනොත් ගෙදර නැති එකේ මම පුංචි බිස්නස් එකක් පටන් ගත්තා. හරි. ඇත්තම කියනවා නම් මේ නැති බැරි කමකට එහෙම කරනවා නෙමෙයි. බෝ වෙනම හොගාලා. ඉතින් වැඩිපුර ටික තියාගෙන මට උයාගෙන කන්න ඒකයි. මේ මොකද බම්මේ? මං විකුණන්නේ මගේ ගෑණිගේ මල් පැලනේ. හරියට එයාගේ මල් පැලේ විකුණනවා වගේනේ. එයා තද්ද වෙලා යන්න ගියේ. ටානියා නෙමෙයි පෝනියා. යන හැටි. මම අපත් දෙන්න හිතනවා. Good morning ලියනාරච්චි. Good morning. මොකද මේ පාරට වෙලා? ඔව් පාරට උනානේ. ගෙට වෙලාම ඉඳලා ඇති වෙලා තියෙන්නේ. හෙලන් ගෙදර නෑනේ. මේ ඒ මොකද බං ඒ අස්පෑටත් අපේ හෙලන්ගේ මල් පැල උගේ වගේ පේනවද දන්නේ නැහැ. අනේ